ලෝනේ අපි උඩමළුවට ඇවිල්ලා පැය 3කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් උඩමළුවට ආපු වෙලාවේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න මට බැරි වුණා. මොකද පැය 2:00මාරකට විතර කලින් 2:00මාරකට 3කට විතර කලින් අපි උඩමළුවට ආවේ. එතකොට උඩමළුව වැහෙන්න සෙනග හිටියා. මොකද හැඩන් පාරෙන් එන සෙනගත් රත්නපුරා පාරෙන් එන සෙනගත් ඔක්කොම එකතු වෙලා උඩමළුවේ වත්පිළිවෙත් ටික කරද්දි ඉතින් ඒකින්ද වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අපි ආපු ගමන් ශ්‍රීපාදයේ වන්දනා කරගෙන එහෙමම පැය 2:00මාරක විතර ඇලර්ට් එකක් දාලා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුංචි දෙයක් කියන්න ඕනේ ඒ තමයි රත්නපුරා පාරෙන් හැටන් පාරෙන් එන හැමෝම වගේ පුංචි සිරිතක් එහෙම නැත්නම් පොඩි චාරිත්‍රයක් කරනවා. ඒ තමයි තමන් ආපු වාර ගාන තමන් ශ්‍රීපාද ස්ථානයට ඇවිල්ලා ශ්‍රීපාදයේ කරුණා කරපු වාර ගාන පිළිබිඹු කරන්න ඔයාලට දැන් නම් ගාන්ටාර සද්ද ඇහෙන්නේ නැහැ. දැන් උඩමළුවේ පූජාව පටන් අරන් ඉන්නේ මේ වෙලාවේ තේවාවන්ට කියනවා. ඉතින් උඩමළුවට ආවට පස්සේ ගාන්ටාරයක් තියෙනවා. තමන් ආපු වාර ගාන සිහිපත් කරලා තමන් කීපාරක් ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරාද කියන එක පිළිබිඹු කරන්න පුංචි චාරිත්‍රාක් විදිහට ගාන්ටාර නාද කරනවා. ඒකේන ආපු වාර ගාන අනුව ගාන්ටාර නාද වෙන වාර ගාන වෙනස් වෙනවා. ඉතින් අපි පැය 2:00මාරකට කලින් වගේ ඇවිල්ලා උඩමළුවට ඇවිල්ලා ඊට පස්සේ ශ්‍රීපාද පාදපත්මය වන්දනා කරගෙන ගෙන්න වෙලා අපිත් ගාන්ටාරේ නාද කරලා තමයි අපි පොඩි ඇලර්ට් එකක් දාන්නේ. ඉතින් අපි කොහොම හරි try කරනවා ඔයාලට ඉරසේවයක් දෙන්නලා මෙතනින් එහා පැත්තේ අපේ වැඩ කටයුතු ටික කරන්න. ඉතින් පල්ලෙහාට අපි කරුණා කරද්දි ගොඩක් වැඩ තියෙනවා. අපි බලමු රත්නපුරා පාරෙන් අපිට කරුණා කරන්න පුළුවන් වුණොත් අපි මේ පැත්තෙන් කරුණා කරනවා පල්ලෙහාට. එහෙම නැති වුණොත් අපි හැරින් පාරෙන්ම පල්ලෙහාට කරුණා කරමු. ඉතින් ඉරසේවයට මොකද දැන් එළිය වැටලා තියෙන්නේ. ඉරසේවයට තව පොඩි වෙලාවක් තියෙන්නේ. තේවාවන් ඉවර වෙද්දිම ඉරසේවය අපිට බලන්න පුළුවන්. ඒ වගේම පුංචි මතක් කිරීමක් තියෙනවා. සෙනසුරාදා බදාදා දිනයන් වලදී හවස 4:05 කියන ටයිම් එකේ උඩමළුව වහලා තියෙන්නේ. මොකද හේතුව කෙම්මුරු පූජාවල් පැවැත්වෙන ඒකින්ද ඒ ටයිම් එක මගේ ඇරලා ඔයා උඩමළුවට එනවා නම් ඒ ටයිම් එකෙන් පස්සේ හෝ ඊට කලින් හෝ උඩමළුවට එන්න වග බලා ගන්න. ඉතින් අපි ඉරසේවෙන් මං හිතන්නේ අපි නැගිටලා තියෙන්නේ හරිම ටයිම් එකට වෙන්න ඕනේ. 12:05 ගාන ඉඳලා ඉතින් පඩිපෙළ läගලා උඩට ආවා. ඔයාලට පේන්නේ පල්ලෙහා තියෙන කඳු පන්තිරේ පේන්නේ මාරම ලස්සනයි. වලාකුළු වලින් වෙහිලා වලාකුළු ඇඟේ වැදින සීනියක් තියෙන්නේ. අපිට ඉරසේවේ තියෙන්නේ මගේ හරියටම පිටිපස්සේ ඔයාලා මම දැක්කනම් මගේ පිටිපස්සෙන් තමයි ඉරසේවේ අපි බලන් ඉන්නේ. අපි මෙතෙන්ටලා බලාගෙන ඉමු ඉරසේවේ කොහොමද අපිට මෙතෙන්ට පේන්නේ කියලා. පොඩි වැඩක් කරන්න යන්නේ. පල්ලෙහාට යනකම් අපි කතා කරමු. මේ හරියේ අපි මේ රත්නපුරා පාරෙන් තමයි අපි පල්ලෙහාට කරුණා කරන්නේ. කරුණා කරන නඩවලට අපි අග්ගල ගුලියක් දෙමු. පොඩි ගින්ජි විරිච්චයක් කරන්න යන්නේ. අපි කරලා බලමු හරියයිද වරදීද කියලා. සැට්ටක් ගලගෙන කොල්ලෙක් එනවා. අපි බලමු කියලා. මේ සමාන චීනි ඉන්නේ ගොඩක්. අයි පළවෙනි සාර්ථකයි. දෙවෙනි දෙහෙමරයා කෝරේ අපේ අග්ගල සප්ලයිස් නැහැ නේ. කෝ අග්ගසෙන් නැහැ අග්ගල සප්ලයිස් මත්තෝ දෙවෙනි එක දෙන්නේ නැසන් දොඩි කෙනෙක් බලලා යා Takkan. Tungguin memang. Doni kita tidak mau. Mula dia itu.
කපල් එකක් ඉන්නවා. ගුටි ගන්න ඉද්දන්නේ. ගුටි ගන්න ඉද්දන්නේ. නෑ ලස්සන සුදුනි කොහොමද? අපි යාට දෙන්නේ. යා දැනින්ද? මන් දන්නේ. දීලා බලන්න. හතර අච්චම්මගේ තොක්කලවල යා මෙයාරි කවුරුත් නෑ නප්පා අයියෝ පාළු පාරකට එක්කන් තාත් අච්චම්ම කෙනෙක් කෙනවා අනිතනේ නඩේකුත් දක්කන් ඉන්නේ අපි බලමු අසු පිරිවිව් එකක් තියෙනවා මාර ලස්සන යාවිව් එක අච්චම්මගේ මිනිපිරිත් දන්නේ පල්ලෙන් ඕටේක් කරන දැකලා තියෙනවා සිරිපාදා කියනවා නේ බලන්න මොකද්ද වගේ හිතුවා අග්ගල කාල ලොකු වෙන්න ඕනේ ඉක්මන් සයිවලේ අතුවලේ චුට් ගන්නේ නා මේ පඩිපෙළ ඉවරයි අතලත් එක්ක දීප ඊළඟ දිගටම පඩිපෙළ කඩවලු තියෙන්නේ යා අපි ගිහින් බලමු පොඩි බබෙක් කෙනා අපි ගිහමු අග්ගල කාලේ ඉක්මන් ලොකු වෙන්නේ ආමින් රට ගන්න ලයිට්ටයි ගන්න අග්ගල කාල ලොකු වෙන්න ඕනේ ඈ කොහොම හරියන්නේ නැහැ ඔහේ මින්දල අග්ගල කාල ලොකු වෙන්න ඕනේ අග්ගල කාල වතුර බීලා ලොකු වෙන්න ඕනේ මම හිතන්නේ පොඩි ළමයි අග්ගල කාල ලොකු වෙන්න කැමති නැද්ද කො හබුන් විතරද කොහෙද ගන්න කැමති කමන් හැදෙන්න අර පේනවනේ මිනිස්සු දෙක අර පේනවනේ අර පේනවනේ අපි මේගොල්ලෝ අහලා බලමු පොඩ්ඩක් නැතුට එන්න පොඩ්ඩක් අපි මේගොල්ලෝ අහලා බලමු මේ හබුන් වලයි ගුඩුබායි එකේ තියෙන සම්බන්ධය අපි මෙතරලා දැන් පොඩි ළමයින්ටත් අග්ගල දුන්නා කාලා ලොකු වෙලා වතුර පීලා ලොකු වෙන්න කියලා. මම තව ලොකු හැදෙන්න මම ලොකු වෙන්නේ. ආ ලොකු වෙන්න පා පොඩි ළමයි ඉන්නේ. බඳි දැන ළමයි. දැන් පස්සේදී පොඩි කාලේ අපිට හබුන් කන්න ගිහින් දැන් අග්ගල කන්න කැමති නැහැ පොඩි ළමයි. හබුන් කාලා ලොකු වෙන්න කියන කිව්වනේ. ඒතකොට ගුඩුබායි කෙනෙක් කිව්වනේ. හබුන් වල ගුඩුබායි අතර තියෙන සම්බන්ධය මොකක්ද? මොල කරේ රොස්නේ. මොල කරේ නේ. මොකද්ද තියෙන සම්බන්ධය? ඇයි ඒ දෙක සම්බන්ධ කරේ පොඩි කාලේ? මම බය කරන්න වගේ ඉන්නේ. ඔව් යේ. හබුන් වලයි බර්ත්ඩේ බෝයි යාද? බර්ත්ඩේ එකක් තියෙනවා. අගල දිල්ලන් දෙන්න යනවා. හබුන් වලයි ගුඩුබායි එකේ අතර තියෙන සම්බන්ධය. බර්ත්ඩේ ලාවලා පොඩි එකා අගල කාල ලොකු වෙනවා. කියවද? හබුන් වලයි ගුඩුබායි එකේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? හබුන් කියන්නේ කන දෙයක් ගුඩුබායි කියන්නේ අර උඩ මොකද ඔය තියෙන සම්බන්ධය මොකක්ද? ඇයි අපිට පොඩි කාලේ හබුන් එක ගුඩුබායි එක තියෙන්නේ? කාලේ ලොකු වෙන්න පුළුවන්. කාලේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුඩුබායි එක කාලේ ලොකු වෙන්න පුළුවන්. නෑ නෑ. මෙන්න ගුඩුබායි එක කාලේ ලොකු වෙනවා මේක අපිට හම්බුණා. මේ හබුන් කාලේ ලොකු වෙනවා මේ ගුඩුබායි එක කාලේ. අනිත් කට්ටිය නැගිටලා ගියා. ඒ රත් කරාද පුටුවේ? මම හිතන්නේ මේ සතරයි පුටු රත් වුණා වගේ පුටු රත් වෙන්නේ නැති. අපි ඊළඟ දෙටියක්. මේ ඔයාලවත් දන්නවද ගුඩුබායි එකේ හබුන් වල අතර තියෙන වෙනස? දන්නවනම් පොඩ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ මිනිස්සු දන්නේ. අපේ නඩේක් ආව කියන්නත් ලැජ්ජාලු. ඕගොල්ලොන්ග මේ ගෙනාවේ රත්නපුර කුරුවිට ඒ රත්න පාර. ඒ පාරෙන් තමයි අපි මේ එක්කන් ආවේ. ඉතින් අපිට ලොකු ආසාවක් තිබ්බා මේ පැත්තෙන් පල්ලම් බහින්න. මොකද කරුණාකරලා බහිද්දී මේ පැත්තේ ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා. මං කියන්නේ 60 වල ලොකේෂන් ටික නෙමෙයි. 60 වලත් ලොකේෂන් තියෙනවා. ඒ වුණාට මේ පැත්තේ ලොකේෂන් ටික ඔයාලා ලගින්න දෙන්න. ටයිම් ලැප් වීඩියෝ එකක් අපි දාගෙන ආවා. පට්ට ලොකේෂන් ටික උඩට ඊ රෑ නම් ගොඩක් කට්ටිය කිව්වා සෙනග හිටියේ නැහැලු උඩට කරුණා කරද්දි. හැබැයි අපි එද්දි නම් ගොඩ සෙනගක් හිටියා පෝලිං වල. මොකද අපි ඇහැල කණු ඉඳලා උඩට එන්නත් පැය දෙකකට වැඩි කාලයක් ගියා මම හිතන්නේ. ඉතින් ඒ කාලෙත් එක්ක මෙතන ඉඳලා යන කට්ටියත් මේ ටයිම් එකේ යන කට්ටිය ගොඩක් කට්ටිය
පැය දෙකක් විතර වගේ යනවා ඇති සමහර විට. ඒකට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද මේලා උඩමළුවේ තව සෙනඟ වැඩි. ඉතින් අපි පල්ලම් බහින්න මේ පැත්ත තීරණය කරා. මොකද අපිට හැටන් වලට ආයෙ මාරු වෙන්න අමාරු නිසා. ඉතින් ඒකත් එක්ක අපි මේ පැත්තෙන් පල්ලම් බහගෙන යනවා. සීත පුතෝ දෙකද තියෙනවා. ඔහොංගිනවා අර. බෙල්ට් එකේ තමයි සුදු පාටේ. මෙහෙම එකක් ගන්න. අග්ගල කාල ලොකු වෙන්න ඕනි. හරි ඉතින් කුරුවිට රත්න පාරේ හැටන් පාරට හැරෙන පැත්තට අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මේ ලොකේෂන් ටික පෙන්නන්න විතරයි අපිට අරමුණ තිබ්බේ. මොකද අපි නවාතැන් අරගෙන අපේ බස් එක නවත්තලා තියෙන්නේ ඇත්තටම හැටන් වල. හැටන් වල බස් එක නවත්තලා තිබිලි වෙලා ඒ රත්න පාරෙන් ගිහලා කුරුවිට ගිහලා හරියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ අරගෙන. අපි ඉතින් මේකේ ඉඳන් මෙතනින් හැරෙන හැටන් වල. දැන් අපිත් එක්ක හැටන් පාරේ ආයි. හැටන් පාර දැක්කම බයි තියෙන පොඩ්ඩක් නිකන් බලන්න අස්සේ යන්න ඉන්නේ. අන්න වනජීවියකින් පැනපු එක්කෙනෙක් නෝස් කියලා. ඒක හරිනේ. එයාට නෙමෙයි කිව්වේ අර පොඩි කුඹියෙක් ගියා කුඹියට කිව්වා. මේ සුදුවක් කළ ටිකක් කියලා. කොහෙද කියලා නම් දන්නේ නැහැ. ගිහලා බලමු. ආසීතිල ගිනියේ ඉඳන්නේ. බාදෙනේ. හරි අපිට සුද්ධියක් කළ ටිකක් හම්බුණා. ඒගොල්ලෝ අග්ගල මින්නාම ෆොටෝ එකක් විතරයි ගහනවා කිව්වේ. කවන්නේ. අපි දැන් හැටින් පාරෙන් යන්න හදන්නේ. එරත්න කුරුවිට පාරෙන් ඇවිල්ලා මේ අම්බලම ආඩි අම්බලමනේ ආඩි අම්බලමින් ඊට කලින් හැඩන් පාර තියෙනවා. එහෙනම් අපි යමු කැලෑ පාරේ අපි ඉදිකටු පාන පැත්තට යන්න හදන්නේ. ගරිල්ලා සීන් එකක් තියෙන්නේ ගෙලින්ම අර නිකන් අර ආමි එකේ ඉස්සර මොන හරි මිෂන් එකකට යද්දි මේ වගේ කෑලි වලින් ගිහලා ඇංගිලා ඉඳලා කැම් කරලා රෙකී කරලා එම් සීන් එකට තමයි යන්න හදන්නේ. අපි දන්නේ නැහැ මේ අපිත් එක්ක ආපු එක්කෙනෙක් තමයි අපිට පාර කිව්වේ. ඊළඟ බලමු එතන දුරක් තියනවාද කියලා. ගහලා තිබ්බනම් හැටන් වලට මීටර් 600යි කියලා. කොයි දිගට පානට මීටර් 600යිද නැත්නම් පල්ලෙහාට මීටර් 600යිද මන් දන්නේ නැහැ. පාර වැරදුනොත් අපි ආයෙ එන්නත් ඕනේ. අපිට කියපු එක්කෙනා තමයි ඉතින් පාර ගැන වග කියන්නත් ඕනේ. හැබැයි මේ ආතල් පාර පඩි නෑනේ. කෙලි යන්න දෙන්නේ. අවුලන්නේ. මේකට හරියන බයික් සර්විස් එකක් දාන්න වෙරිද නැහැ පොඩි. මේ ටික විතරක් යන්න ඉඳගෙන. සැපේ යනවා මේ පැත්තේ පාරක් තියෙනවා. අද මේ පරණ පාරක් විය යුතුයි. මේ පැත්තෙන් යන්න තියෙනවා. කල්පඩි පෙලක් තියෙන්නේ. පරණ ගියපු මම අර කිව්වේ පුරාවෘත පාරක්. ආයෙ සෙට් වෙන්නේ මම හිතන විදිහට හැටින් වලින් බහින පැත්තරම සෙට් වෙන එකක්. ඒ නැත්තම් අපි ගිහිල්ලා බලමු. ඉරත්නට. ඒ කියන්නේ ඉරත්නට තමයි සෙට් වෙන්නේ අපේ මේ අපේ අපිත් එක්ක යන්නේ කියලා නෝගේ ඉරත්නට මුළු සෙට් වෙන්නේ ආයේ මේ පැත්තට. ඒතකොට මේ පැත්තට තමයි හැටින් වලට යන්න තියෙන්නේ. එහෙනම් අපි හැටින් වලට යන් ඉරත්නට ගිහිල්ලා දැම්මේ. දැන් දෙහිලා කියලා දෙහිත් එක්ක වලියක් තියෙන මිනිස්සෙක් ජී. මේ පැත්තම ගොඩක් කට්ටිය කරනවා. ඊ අපි හැටින් පාරෙන් යද්දිත් මේ පැත්තට ගොඩක් කට්ටිය හැරුණා. හරි ගල් ඇස්සේ යන වතුර පාරක් තියෙනවා ගල තිමාගෙන යන එක. පොඩක් ගල තිමාගෙන යන වතුර පාර පොඩක් දෙන්න. මං හිතන්නේ මේ කලින් පාවිච්චි කරපු පාරක් හෝ නැත්තම් පසු කාලීනව ලේසියට හදාගත්ත පාරක්ද දන්නේ. මොකද අර අපේ සිරිතක් තියෙනවනේ මේ. දැන් කට්ටියක් කවුරු හරි රත්නෙන් යනවනම් හැටන් වලින් කට්ටියක් යනවනම් හෙරත්න කට්ටියට ඩක් ගාලා හැටන් වලින් කට්ටියට ඔයෙන් යන්න එපා මෙහෙම වරෙන් කියලා ඩක් ගාලා කෝල්ලක් දීලා හරි මොකක් කර කරලා මේ පැත්තට ගෙන්න ගන්නවා. ඉතින් එහෙම ගෙන්න ගත්තා හදාගත්ත පාරක්ද එහෙම නැත්තම් පෞරාණිකව තිබ්බ පාරක්ද දන්නේ. ගල් සලකුණු නම් මනන් ටිකකුත් තියෙනවා දන්නේ නැහැ. ඒ ගැන නම් දන්න කෙනෙක් කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අතර මේ පාර කලින් තිබ්බ එකක්ද නැත්තම් පසු කාලීනව අපේ පහසුව සඳහා හදාගත්ත එකක්ද මොකක්ද කියන එක. මොන වුණත් අර පඩි පෙළ වල ටික බෑගෙන යනවනේ වඩා මේක හිනාත.
මේ හැමතැනින්ම දියසීරාවල් යනවා. කියන්නේ උඩ ඉඳලා වතුර පාරවල් පල්ලෙහාට යනවා. මම හිතන්නේ ඔක්කොම ගිහිල්ලා එක තැනකට එකතු වෙන නැති. මම හිතන්නේ වැඩි ගල් මුල් වල වැලි පෑගෙන කැමති නැති කට්ටිය තමයි එහා පැත්තෙන් පඩි පෙළවල් එහෙම හදාගෙන තියෙන්නේ. අලුත් පාරෙන් යන්න. අපිට ඉතින් ඕක ප්‍රශ්නේ නෙවෙයි. කොහොමද ඉතින් හැමතැනම යනවා මේ පේනවනේ. ඒ කාලේ ඉඳලා කොහොමද ඉතින් වැද්දෝ. කවුද කිව්වේ මේ පාර තනිතලා කියලා? තනිතලා නන්නේ. ඉස්සරහා කඳු ගැට පේලියක් පේනවා. පත පල්ලමක් එක්ක වෙන්නේ. කොට්ටෝ කන්නේ. මම එහෙම නෙමෙයි ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ මේ තනිතලා පාරවල් තියෙනවා කියලා. මේ ඇරි තනිතලා පාරවල් නෑ. තනිතලා පාරවල් නෑ. මේ ටික තරණය කරගෙන යන්න ඕන. යෝ අපි පරණ පාරට ඇවිල්ලා ඉන්නවා. ඉදිකටු පාරට. කිට්ටු කොක්කොම වෙනස් වෙලානේ. ඔව් ඉතින් එහෙම තමයි. ආයේ පරණ පාරට පොයිද පරණ විදිහට හැදගෙන ඉන්නද? එන අපි ඉදිකටු පාරට මීටර් 600ක් ආවද කියලා ලොකුවට හැබැයි දැනුන්නේ නෑනේ. මම දැනුන්නේ නෑ 600ක්ම ආව කියලා. එන්නට පොඩි ආතල්ලක් තියෙන මේ පාරෙන් මේ කුරුවිට පාරට යන්න. ඉතින් ක්ලයිමේට් වෙනස් ඉන්න ඊට පස්සේ මේ එන එන්වයරන්මන්ට් එක වෙනස් වෙන විදිහ වෙනම වෙනස්කම් ටිකක් තියෙනවා මේ පාරේ මේ හැරේ ඉඳලා එරත්න කිට්ටුවේදී ඒ වෙනස් වෙන වෙනස්සිල්ල. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට බෑගෙන ඉස්සරහට යන්න. මාර ලස්සන view එකක් තියෙනවා. අර පැත්තේ කඳු ටික පේනවා. ඊළඟට තාමත් මීදුමින් වැහිලා තියෙන වලාකුළු මීදුම දෙකම තාම මේ වෙලාවේ තියෙනවා. මොකද තාම ඉර නැගගෙන එන ගම. තාම 8ට තමයි වෙලාව කිට්ටු. ඒකට 8 කියන්නේ මෙහි තාම අපේ කොළඹ පැත්තේ වගේ ගත්තොත් නම් පොඩ්ඩක් ඉර රත් වෙන ටයිම් එකනේ. මෙහි තාම 6:00 වගේ ටයිම් එකක ඉරක් තියෙන්නේ. ඒක ලොකු රස්නයක් නෑ. ඇඟට අපහසුයක් නෑ තාම. එහෙනම් අපි යා. ඉතින් ඉදිකටු පාන පොලිස් මුරපොළ තියෙන වල්ලෙහා පොලිස් මුරපොළ ගාවින් උඩර නගිනොත් එක තමයි මේ රත්නපුරා පාර වෙන්නේ. සමෙන්දෙන් දේවාලයක් බුදු පිළිමයක් එක්ක මේ පැත්ත ගහලා තියෙනවා. රත්නපුරා පාර කියලා ගහලා අර විදියටම අර පැත්තෙන් මීටර් 600 මේට ගහලා තියෙනවා. මේ පැත්තෙන් මීටර් 600 එක පැත්තට ගහලා තියෙනවා. මම හිතන්නේ මීටර් 600 ගහන්න නැත්නම් මේ අර පොඩ රළු මාර්ගයක්නේ. මේ කඳු ගානට මැනලා ගල් ගානට මැනලා තමයි 600 ගහන්නේ. ආන්නේ කොහොමද අපි ආවන්නේ? අපි ඉස්සරහට. ඔයාලට මේ ඊයේ රෑ වෙන්නන්න බැරි වුණානේ මට. කොහොමද ඉදිකටු පාන තියෙන්නේ? ඉදිකටු පාන හවත් හැරවිදි පාන කොහොමද තියෙන්නේ? මේ විදිහට තමයි තියෙන්නේ. නූල් අර කිව්වා වගේ අපි හැරමිටිය පල්ලෙහා ගාලා හරි සරලයි. නූල් ඇදගෙන උඩටම යනවා. ඉතින් නූල් ඇදගෙන උඩටම ගිහුවා තමයි මේ අපි කතා කර පරිසර විනාශයක් ගැන මතක ඇති. මේ තියෙන්නේ ඒ පරිසර විනාශය. ඉතින් පොඩ්ඩක් බැලුවොත් බලා ගන්න පුළුවන්. මේක රෑ ටයිම් එකකට පේන්නේ නැහැ. සෙනඟ වැඩි ටයිම් එකකට පේන්නේ නැහැ. මේ වගේ ටයිම් එකකට තමයි දැක්කොත් කොච්චර අස් කරත් වැඩක් එන්නේ නැහැ. ඉතින් මොකද දැන් මට පුළුවන් අස් කරගෙන යන්න. හැබැයි ඊළඟ මොහොතේ ඊළඟ ෂණේ එන කෙනා ඒක දාලා යනවා නම් මේකේ ප්‍රතිඵලයක් නැහැ. ඉතින් අපි අද තමයි දැනගන්න ඕනේ මේක නවත්ත ගන්න සහ මේකට මොකක්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව. දැන් ඔය මම පෙන්නේ පඩි පෙළ විතරයි. ආවොම පල්ලෙහාට එන්න. පල්ලෙහාට ඇවිල්ලා මේ පැත්තට එන්න උඩට. මේ වෙලා තියෙන හානිය වළක්ව ගන්න පුළුවන් අපිට. ප්ලාස්ටික් පමණක් දාන්න කියලා තියෙනකොට ප්ලාස්ටික් විතරක් නෙමේ කොළත් ඔබලා දිනවා. ඊට පස්සේ මේ පොඩි කොළ කෑල්ලක් නේ. නමුත් කඩදාසි කෑල්ලක් බර නෑනේ මේක. මේක අපිට පුළුවන් උඩට ගෙනිහිල්ල වෙලා ආයෙ පල්ලෙහාට ගෙන්න. ඉතින් මේක දාගෙන ගිහිල්ල ඉවර වෙලා තමන්ගේ බෑග් එකේ අයින් කරන්න බැරි තත්යකට ලංකාව උදා වෙලා තියෙනවා. මේක ඇත්තට මස් කරන්න බලාපොරොත්තු වෙන අපි ආවේ. ඊ රෑට වඩා ගොඩක් වැඩිලා තියෙනවා. මස් කරන්න බලාපොරොත්තු වෙන ආවේ. හැබැයි අස් කළ තීරමක් නෑ කියන එක
අපිට තේරුණා මොකද හේතුව දැන් අපි ඔක්කොම මාස් කරත් ආයෙ ඊළඟට එන කෙනා කොහොමත් ඒක දාලා යනවා. ඉතින් අපි හැදෙමු මේක අස් කරන එක කෙසේ වෙතත් අපි මේව කරගමු. අපි ඒක දාන්නේ නැහැ කියන්නේ. ඉතින් මේක තියාගන්න මේක පොඩි ගොල කෑල්ලක් මේ පොඩි ගොල කෑල්ල හැම පුරුකෙන්නේ. ඔයා මෙතන දාලා යන්නේ නැතුව බෑග් එකේ දාගෙන යන්න මහ බරක් නැහැ. ඔයා ගේන බරත් මෙතනින් කියලා යන්නේ. මොකද පොඩි පැකට් එකේ අවශ්‍ය කරන දේවල් ඔයා මෙතනින් කියලා දිගට පාන යනවා. ඊට හඳුන් කුරු පෙට්ටියක් ගෙන නම් හඳුන් කුරු ටික ගහලා යන්නේ. ඉතින් පෙට්ටිය විතරයි වඩ ඉතුරු වෙන්නේ. මම හිතන්නේ මිලිග්‍රෑම් 50ක් ග්‍රෑම් 50ක්වත් සෙට් වෙන්නේ නැහැ. ඒක උන්දා ඒ ටික අපි එකතු වෙලා අපි දැති සිතින් වයනවා නම් දැති සිතින් මෙතෙන්ට වයනවා නම් තේ වෙලා එනවා නම් මේ භූමිය අපිරිසිදු කරන්නේ නැතුව ඔයාගේ රාජකාරිය කරනවා වගේ ඔයාගේ ඒ සැදැහැතිකින් එන ප්‍රතිඵලය ගන්නවා වගේ මේ භූමිය අපිරිසිදු කරන්නේ නැතුව යන ඔයාට වගකීමක් තියෙනවා. රෑ ටයිම් එකේ බලන්න හම්බෙන්නේ නැති ලස්සන දර්ශනයක් ඔයාට මගේ උඩින් පේනවා. උඩින් පිරිපා මළුව අපිට පේනවා. මාර ලස්සනයි ඒක. අඳුමුගේ නඩින් නගින නඩයක් ඔයාලට පේනවා. අන්න අර පැත්තේ කැම් එකට පේනවද නැහැ. අර පැත්තේ වම් පඩිපෙළේ ගොඩක් කට්ටිය වෙනකොට උඩ පඩිපෙළයකට මට පේන්නේ ඔයාලට කැම් එකෙන් දැන් පේනවා ඇති. වම් අත පැත්තේ අයිනෙම ඉසිරිපාදේ ගලේ වම් අත පැත්තේ අයිනින් යන නඩයක් ඒ පැත්තෙන් තමයි කරුණා කරන කට්ටිය වෙන්නේ. ආයේ නැඩින් කොහෙන්වත් පේන්නේ නැහැ. ඉතින් වටේ කැරකිලා පඩිපෙළට ගිහිල්ලා අන්තිමට එතනින් තමයි යන්නේ. එතනින් ගිහිල්ලා මළුවට පොඩ්ඩ දුරයි මහල දුරක් නෑ. ඇත්තටම පුංචි දුරක් තමයි මළුවට යන්න වෙන්නේ. ඉතින් ඉදිකටු පානින් පස්සේ ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා අපිට රෑට බලන්න හම්බෙන්නේ නැති. දවල්ට විතරක් පේන ඒ ටික පෙන්නගෙන මමවත් එක්ක ඉස්සරහට යන්න. ඔයාලා වීඩියෝ එකේ සමහර විට දකින්න ඇති නෝට් කරොත් මේක පෙයි. පොඩි කෙනෙක් පඩිපෙළ 4කින් විතර ලොකු ජම්ප් එකක් දැම්ම හිතා ගන්න බැරි විදිහට. මං කියන්නේ මේක දෙමව්පියෝගේ පැත්තට තමයි වැරද්ද දෙන්න ඕනේ. මොකද පොඩි ළමයි කියන දේ අහන අඩුයි ගොඩක් වෙලාවට. යාලා මේක යාලගේ පැත්තෙන් දකින්නේ යාලගේ ලෝකයේ ඇතුළේ ඉඳලා. ඉතින් යාලගේ ලෝකයේ ඇතුළේ ඉඳලා දකින්න විදිහත් එක්ක මං හිතන්නේ යාලා වැරදි ඇති කියලා කිසිම වෙලාවක. ඉතින් මම හැමෝම ඒකේ වගකීම දෙන්නේ ඒ දෙමව්පියෝ දෙන්නට. මොකද අම්මා විතරයි පොඩි එක්කෙනා එක්කන් ඉන්නේ දිද්දි තාත්තා පිටිපස්සෙන් ඉන්නේ. එතකොට ඒ දේත් එක්ක මං හිතනවා තාත්තා එතන හිටියනම් ළමයෝ එහෙම වැටෙන්න දෙන්නේ නැහැ කියලා. මොකද අම්මගෙන් දෙ ගොඩක් වෙලාට අහනවා අඩුයි තාත්තා පොඩ්ඩක් සැර කරලා අපිට වුණත් පොඩි කාලේ හිමයි තාත්තා පොඩ්ඩක් සැර කරලා ලියලා හොම් කරන්න එපා කියවම ඒගොල්ලෝ අනිවාර්යෙන් අහනවා. ඉතින් ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ. නහය හැබැයි හොඳටම තෙරෙලා තිබ්බා. තව පුංචි දෙයක් මම පෙන්නන්න ඕනේ. මේ උඩ කඩවලට බඩු ගෙනියන කට්ටිය පල්ලෙහා ඉඳලම හැම බඩුවක්ම වගේ මේ පඩිපෙළින් තමයි යදින්නේ. පැටින් පාරේ අග්ගහම් වෙනවා කඩ උඩට යද්දි මේ කඩවලට බඩු ගෙනියන කට්ටිය ගෑස් සිලින්ඩර්ද අවශ්‍ය කරන තේකොළ අනම්මන දේවල් පිටියේ දේවල් මේ හැම දෙයක්ම මේ පඩිපෙළේදී ගෙනන්නේ මේගොල්ලෝ ගෙනියන්නේ. අර දකින්න ඇති කීප දෙනෙක් මේ වෙලාවේ පහු කරගෙන ගියා. වීඩියෝ ටික බැලුවා නම් උමනාවේ දකින්න ඇති කීප දෙනෙක් මම පහු කරගෙන ගියා. ඉතින් ඒ වගේ ඩේලි තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් කැප වෙන ඩේලි උදේ හවස මේ පඩිපෙළේ පල්ලෙහාට උඩට යන මිනිස්සු මේ මේක ඇතුලේ ජීවත් වෙනවා. තමන්ගේ ජීවිකාව ගෙවනවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් අපි ඉදි කරපුවාන ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපි රතු අම්බලම හරි අපේ අනිත් කට්ටිය ඉන්නවා කිව්වා. අපි හරින් හම්බ. Okay, betul. Taman Derio. Okay, betul. Nama nama. Dot nama. Nilatta nama. Nana nama. Baca kaabe na. Koduwa. Sanduwanna. Sandu koduwa. Sanduwanna. Keguda. Abinu hoga. Absalamna.
මහන්සිය වෙහෙස නිවා ගන්න මිනිස්සු මේ විදියට කරුණාවයි කවි කියනවා මේක සිරිතක් විදියට කියන දෙයක් නෙමෙයි අතර මිනිස්සුන්ගේ මහන්සිය ඒ කියන වෙහෙස ඒ දේවල් නිවාගෙන හරි පහසුවෙන් මේ ගමන යන්න නඩයක් එක්ක කියන දෙයක්. එතකොට කරුණා කරන කට්ටියත් කරුණා කරලා ඉවරලා පල්ලයට බහින කට්ටියත් මේ හැමෝම කියාගෙන සාමාන්‍යයෙන් අපි දන්නවා පැය කවි, පතාල් කවි, පාරු කවි කියනවා. ඒ වගේ ශ්‍රීපාදස්ථානයේදී තව කෙනෙක්ට පිහිට වෙන්නේ තව කෙනෙක්ට මේ කන්ද තරණය කර ඉවර කරන්න ශ්‍රීපාදස්ථානයේ වැදලා ආයේ පල්ලයට බහින කෙනෙක් නම් ඒ කෙනාට පරිස්සම් බහින්න කියන්නේ මේ කවි වලින් හැදිලා තියෙනවා මේ ජනප්‍රවාදය ඇතුළේ. ගඟුලුත් දැක්කා මේ වගේ ගඟුලුත් දැක්කා දීප ගඟුල නම දෙනෙක්ගෙන් සමන්විත අපේ නඩය ශ්‍රීපාදස්ථානය ශ්‍රීපාදය කරුණා කරලා ශ්‍රීපාදයේ වැඳ පුදාගෙන ආයෙත් අපි 39 දෙනාම නල්ලතන් එහෙම නැත්නම් අපි පටන් ගන්න තැනට ආයෙත් අපි ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම නිරුපද්‍රිතයෙන් මෙතෙන්ට ආවා. හොඳ ගමනක් ගියා. අද ලොකු දේවල් ටිකක් ඉස්සරහට ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන සහ අද දවසේ ඔයගොල්ලන්ට ලොකු දේවල් ටිකක් කියන ගමන් අපි මෙතනින් නවතින්න හදනවා. ඉතින් මම මොනහරි අඩුපාඩුවක් මගෙන් මොනහරි අඩුපාඩුවක් ඔයාලට සිද්ධ වුණා නම් ඒ වගේම මේ වීඩියෝ එක ඇතුලේ මොනහරි දේවල් ටිකක් ඔයාලට මිස් වුණා නම් ඒ දේවල් ටික කමෙන්ට් එකක් දාන්න. අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි මේ වාරය ආවම අවාරේ ඔයත් එක්ක මේ දේවල් ටික බෙදා ගන්න. අවාරේ කොහොමද? ශ්‍රීපාදේ මොන වගේ තත්ත්වයක්ද අවාරේද තියෙන්නේ? මේ දේවල් ටික ඔයත් එක්ක බෙදා ගන්න මම ලෑස්තිලා ඉන්නවා. ශ්‍රී ට්‍රැවලර්ස් අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක ජොයින් වෙලා හැමදාම වීඩියෝ බලන අපේ කට්ටියට බොහොම ජය වේවා.